ඒ ටීචර් මොකක් හරි එකක් ඕගනයිස් කරලා කියනවා පොල් මල් ඕන. ඒ එකට එනවා ජනාධිපතිතුමත් එනවා. තනිකර පොල් මල් වලින් තමයි ඕක කරන්නේ. ඔයා බය නැතුව ගිහිල්ලා ටීචර් පොල් මල් කීයක් ඕනද? පුතා මේකට 200ක් ඕන. මං 300ක් ගේන්නම් ටීචර්. බය නැතුව බාර ගන්න. බය නැතුව බාර ගන්න. සත්ත පහකට බය වෙන්න එපා. මම ඉන්න ඕන දෙයකට. ඕන උසාවියක ආයෙෂුවර් ඈ පොල් මල් 300ක් විතර බාර ගන්න. බාරගෙන ඉවර වෙලා එතකොට ටීචර් ගොළුවේ තියෙන්නේ මොකද්ද? ටීචර් පොල් මල් කියලා කියන්නේ මොනවටද? පොල් පුෂ්ප මංජරියට. මංජරිය කියන්නේ ගොඩක්. බය නැතුව ඒ මොකද උත්සවයේ දවසට මේ කිනිත්තක් අරන් යන්න. එකක් මේකක් අරගෙන යන්න එපා. මේ එක කිනිත්තක් අරන් යන්න. එහෙම එකක්. ඊළඟ ටීචර් දික් කරන්න. ඔතන තියෙනවා ටීචර් පොල් මල් 200ක්. ටීචර් කැමති ගාණක් ගලවගෙන ඉතුරු ටික දෙන්න කියන්නේ. ඒකෙන්ම කෙල්ල ඇරියොත් මට අදාළ නැහැ. හරිද? ප්‍රින්සිපල් ළඟට එක්කන් ගියොත් විතරක් කියන්න ටීචර් පැහැදිලිව මට කිව්වේ පොල් මල් ගේන්න කියලා. සර් මේ තියෙන්නේ මල් මේක පුෂ්ප මංජරිය කියන දෙයක් හරියට කියන්න බෑ. ගුරුවරුණා වගකීමෙන් හැසිරෙන්න එපා කියලා කියන්න.